ගන්නවද? ඕ කවුද? මේ නිර්මාල් නේද කතා කරන්නේ? ඕ කවුද? මචං මේ මං යාළුවෙක්ගේ නම්බර් එක ඉල්ලගත්තේ උඹේ. මේ උඹලා හේවිසි ටීම් එකක් තියනවද මචං? ඔව් ඔව් ඔව්. මේ අඩේ උඹලා වැඩක් ගන්න කීයක් විතර ගන්නවද? මේ කොහෙන්ද බලන්නේ? මේ කතා කරන්නේ මචං යාගොඩින්. යාගොඩින්. හරි මට මේ ඔයාලා යාගොඩ මලික් මල්ලයාගේ ගෙදර යමුණු මල්ලේ නේද? ඈ මචං? අර යාගොඩ මලික් මල්ලයාගේ ගෙදර යමු කොල්ලා නේද? අඩේ එහෙම මං උඹව දන්නේ නැහැ මචං. මේ උඹේ නම්බරේ ඉල්ලගත්තේ යාළුවෙක්ගෙන්. මම ඔයා කොහමද මට ඩැරිලා මට අම්මිච්චර හිඳාරි කොල්ලා නේද? කවුද? අර අපේ මතීෂ මල්ලි කියන පුලිස් වාගේ කරවද? අර ජොන්සි ඉන්නේ. නෑ බං නෑ. මම මේ හේවිසි ටීම් එකක් හොයන්නේ මේ අපේ අයියා කෙනෙක් මැරුණා. උගේ 7 දවසේ දාන්න ඉඩ බං. නෑ 7 දවස් ගන්න නෑ. 7 දවස් ගන්න නෑ මල්ලි ටැග්ද? 7 දවස් ගන්න නැද්ද? නෑ 7 දවස් ගන්න නෑ. ඔයාගේ ගණන් ගහලා දෙන්න. ඕන්නම් 3 මාසේ බණ දානේ ගහලා දෙන්නම් මල්ලි. හොරණෑවයි ගිටාර එකයි උඩක් කියයි. හොරණෑවයි ගිටාර එකයි උඩක් කියයි. මේ තම්මැට්ටමයි. ඒ අලුත් විදිහේද බං? ඈ? අලුත් විදිහේද? ඔව්. මන් දන්නේ මෙහෙමයි මේ අයියා පලාපොලක ගහලා තමයි මැරුණේ. හරිද? ඒ කියන්නේ මේ ෆුල් හැපනින් එකට ඕනේ මේ අලුත් සින්දු ටිකක් ගහලා දෙන්න පුළුවන් නේද? පුළුවන්. මල්ලි මැරෙන්නේ ඊළඟට ගිටාර එකෙන් ඔලුවට කාලා. මම ළඟදී යන්න බලාපොරොත්තු වෙන්නේ මම ඔයගොල්ලෝ අවශ්‍යත් අරගෙන চিරාත් කාලයක් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ පලාපොලක ගෑවනම් ගහන්නේ උඩැක්කි. උඩක් කියන්න ගහන්නේ? උඩැක්කෙන් තමයි දෙන්නේ. අපේ අයියා ආස සින්දුවක් තියෙනවා ඒක ගහලා දෙන්න බැරිද දන්නේ නේද? මාමා දවසටද? නෑ. එහෙනම් අර දිනේ අර පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්. ඒකයි ඇසවමන තැනකයි ගහන්න පුළුවන්ද? මේ නලාව කෙලින් තියලා ඉඳගෙන පඩයක් කරා. මේ අර ඇසවමන තැනකට ඒ කරකුටු කියලා රෝලක් දාලා දෙන්න බැයිද? කරකුටු නේ උඹට බිස්කට් කුඩු කියලා ගහලා දෙන්න. හරි මම විවුවට නෙමෙයි මචං සිරාවට අහන්නේ. දාන සිරාවටම ගහනවද බං? හරි උඹට උඩැක්කියයි ගිටාර එකයි තමයි දාලා වැඩේ කරලා දෙන්න. උඹ කවුද කියපන් ඔක්කොම කරේ? අඩේ ඒක තමයි මං කතා කරම පැතුම් කතා කරන්නේ බං. මොන පැතුම්ද? පැතුම්ද? මම පැතුම් නිසාන්. පැතුම් කොහෙද ඉන්නේ? මං කිව්වේ යාගොඩ කියලා. හැලෝ. පොන්ටි පැතුම්. කවුද මං මලිත් කියන්නේ? හරි උඹ කොහෙද කියපන්කෝ. ඉතින් දැන් මම උඹලට ඒක තමයි කිව්වේ. ඉතින් උඹලා අර කොල්ලෝ ටිකක් එක දෙලා ආදල් දෙන හින්දා මාත් විහිළුවක් කරේ. මම මේ සිරාවට මේ දාන එකට හේවිසි පාරක් ගහ ගන්න ඕනේ සුද්දා. ඔව් උඹලා කොහෙද? යාගොඩ මචං. යාගොඩ කොහේ හරියද? යාගොඩ කියන්නේ යාගොඩ ටවුන් එකේ බං. හන්දියේ. යාගොඩ ටවුන් එකේ. යාගොඩ හන්දියේ. ඔය තියෙනඩේ. ඈ? කවුද තියෙනඩේ? වැඩේ කියන්නේ තව සතියකින් විතර වගේ තමයි තියෙන්නේ. නෑ. අද පාන්දර මැරුණේ බං. එහෙමද? ඔව් වැඩේ දැන්ටම හැපනින් කරලා ගන්න බෑ. ආයෙත් ඇඩ්වාන්ස් එකක් ගන්න වෙනවා. කීයක් ගන්නවද? රුපියල් 5000ක් අයින් ඕනේ ඇඩ්වාන්ස් එක. ඇඩ්වාන්ස් එක පමේ. එතකොට මචං සම්පූර්ණ වැඩේට කීයක් ගන්නවද? වැඩේට 15. ලාභයි අඩ මේ මොනවද බං දාන ඉන්ස්ට්‍රුමන්ට් උඹලා? ඉන්ස්ට්‍රුමන්ට් දානවා මේ ඒ කියන්නේ මේ මචං මේ කරන්ට් එක නම් දෙන්න අමාරුයි. ඔක්ටපෑඩ් එහෙම දාන්නේ නෑ නේද? නෑ ඔක්ටපෑඩ් දාන්න ඔක්ටපෑඩ් වල දාන්න. මේ ඒක අවුලක් නෑ. මේ ඒක නෙමෙයි මේ සුබිරි සින්දු ටිකක් ගහලා දීපන් මචං ඈ. මේ ආවර කොහෙද මන් දැන් ඉන්නවා ඇස්සම් පිටන්. මේ හන්දියට ඇවිල්ලා කෝල්ලක් ගහපන් මේ නම්බර් එකට. කියන කොහරි? ඈ? යාවර හන්දිය කියන කොහරි? යාගොඩ හන්දිය මැද. ස්ටේෂන් එක ගාව දිනවා. පන්සල ගාව දිනවා. ස්ටේෂන් එක ගාවට වරෙන්කෝ. ස්ටේෂන් එක ගාව. ස්ටේෂන් මේ ඒක නෙමේ මට මෙහෙමයි මට මේක මේ සුපිරියට කරගන්න ඕනේ. මේ මල ගෙදර මට වවාගෙන කන්න ඕනේ. හරිද?
මට ෆුල් හැපනින් එකට හැබැයි සින්දු ටිකක් ගහලා දෙන්න ඕනේ ඈ. අවුද නම්බරේ දුන්නේ මේ මල්ලි මොකක්ද අයියේ? මේ එරංග කියන මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ඔය ඔයා කියන ජීවිත තමයි ගහන්නේ.